ඔබත් අඩු ප්‍රාග්ධනයකින් බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවනම් මේ වීඩියෝ එක අපිට වැදගත් වෙයි. අපි දන්නවා බොහෝ පුද්ගලයන්ට මේ ප්‍රාග්ධනය එහෙම නැත්නම් කැපිටල් කියන එක මේ බිස්නස් එකක් පටන් ගන්න බාධකයක් විදිහට ක්‍රියා කරනවායි කියන එක. මේ බොහෝ ප්‍රොඩක්ට් බිස්නසස් වලට විශාල කැපිටල් එකක් මේ බිස්නස් එක පටන් ගන්නට හේතු වෙන ප්‍රධාන හේතු දෙකක් තමයි මැෂිනරීස් මිලදී ගැනීම සහ ෆැක්ටරි එකක් සෙට් අප් කරන්නට අවශ්‍යයි තමන්ගේ ප්‍රොඩක්ට් එක මැනුෆැක්චර් කරගන්න. උදාහරණයකට අපි හිතමු ඔබ සොෆ්ට් ඩ්‍රින්ක් බ්‍රෑන්ඩ් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න හදනවා කියලා. එතන ඔබට සොෆ්ට් ඩ්‍රින්ක් එක මැනුෆැක්චර් කරගන්නට මැෂිනරීස් එහෙම නැත්නම් ෆැක්ටරි සෙට් අප් එකක් අවශ්‍යයි. මේක බොහෝ පුද්ගලයන්ට දරා ගන්නට බෑ. තවත් උදාහරණයක් අපි හිතමු ඔබ සෝස් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න හදනවා කියලා. මෙතනදිත් ඔබට මැෂිනරීස් අවශ්‍ය වෙනවා ප්‍රොඩක්ට් එක මැනුෆැක්චර් කර ගැනීමට. නමුත් දැන් අපි දන්නවා ඉන්ටර්නැෂනල් මාකට් එකේ සක්සස්ෆුල් වෙච්ච ගොඩක් ප්‍රොඩක්ට් බේස් බ්‍රෑන්ඩ්ස් තමන්ගේ ප්‍රොඩක්ෂන් එක සම්පූර්ණයෙන්ම අවුට්සෝස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ තමන්ගේ ප්‍රොඩක්ෂන් ලයින් එකකට එහෙම නැත්නම් මැෂිනරීස් වලට ෆැක්ටරි එකකට මේගොල්ලෝ ඉන්වෙස්ට් කරන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වෙනත් පාර්ශවයකට අවුට්සෝස් කරලා තිබෙනවා. මේකට හොඳ උදාහරණ තමයි දැනට ලෝකයේ තිබෙන විශාලතම පොල් වතුරෙන් බීම හදන කම්පැනි එකක් වෙන විටා කොකෝ කියන කම්පැනි එකට තමන්ගේ මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක් නැහැ. සම්පූර්ණයෙන්ම ප්‍රොඩක්ෂන් එක අවුට්සෝස් කරලා තියෙනවා. මේ තමන්ගේ ප්‍රොඩක්ෂන් එක අවුට්සෝස් කරා කියලා මේ කම්පැනි එකට අවාසියක් වෙලත් නැහැ. වෙලා තිබෙන්නේ වාසියක් විතරයි. ඒ කියන්නේ තමන්ගේ ඉනිෂියල් කැපිටල් එක ඉන්වෙස්ට් කරන්නට අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ. මෙන්න මේ නිසා ඔබ ප්‍රොඩක්ට් බේස් බිස්නස් එකක් නම් පටන් ගන්නේ ඔබේ ඉනිෂියල් කැපිටල් එක මුලින් යොදන ප්‍රාග්ධනය අඩු කරගන්නට හැකියාව ලැබෙනවා. මේ ඔබේ ප්‍රොඩක්ෂන් එක සම්පූර්ණයෙන්ම වෙනත් පාර්ශවයකට අවුට්සෝස් කිරීම මගින්. මෙන්න මේ නිසා ඔබේ බිස්නස් සිංහලෙන් channel එක නරඹන ඔබට දැනටමත් සෙට් අප් කරපු ෆැක්ටරි එකක් හෝ මැෂිනරීස් තිබෙනවා නම් යම්කිසි කෙනෙක්ගේ ප්‍රොඩියුසර්ස් අවුට්සෝස් කරන්න ඔබට මේ වීඩියෝ එක හරහා අපි ඒ වගේ පාටිස් කනෙක්ට් කරන්න කැමැත්තක් තිබෙනවා. මෙතනදී ඔබට කරන්න තියෙන්නේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කාරණා දෙකක් මෙන්ෂන් කරන එක. පළවෙනි එක තමයි මොන වගේ ප්‍රොඩක්ට්ස්ද ඔබේ ෆැක්ටරි එකෙන් හෝ ඔබේ මැනුෆැක්චරින් ෆැසිලිටි එකෙන් ප්‍රොඩියුස් කරන්න හැකියාවක් තිබෙන්නේ කියන එක. ඒ කියන්නේ සිසිල් බීම වෙන්න පුළුවන්, සෝසස් වෙන්න පුළුවන්, වෙන ඕනෑම වර්ගයක් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔබ කන්ටැක්ට් කරගත හැකි ෆෝන් නම්බර් එකක් හෝ ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක. ඔබම කමෙන්ට් කරන වෙනුවට ඔබට අවශ්‍ය නම් ඔබ මේ අදාළ කාරණා දෙක අපට ඉන්බොක්ස් කළොත් අපේ ටීම් එකට ඔබ වෙනුවෙන් කමෙන්ට් එකක් පළ කිරීමට හැකියාව තිබෙනවා. ඒතර මේ තමන්ගේ ප්‍රොඩක්ෂන් එක අවුට්සෝස් කරගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයන්ට අදාළ ෆැක්ටරිස් හෝ මැෂිනරීස් තියෙන පුද්ගලයන් ඩිරෙක්ට්ලි කන්ටැක්ට් කිරීමේ හැකියාව තිබෙනවා.